හැමෝම හොඳින් ඉන්නවා කියලා හිතනවා. ඉතාමත් සුබ පණිවිඩයක්. ඊශ්‍රායලෙන් නව රැකියා කාණ්ඩ පහක් යටතේ රැකියා 2200ක් ලැබී තිබෙනවා. ඉදිරියේදී SLBF නිවෘත්ති කාර්යාංශය හරහා මේ වල වැඩ කටයුතු ආරම්භ කරයි. පළවෙනි රැකියා අවස්ථාව බරවහන ක්‍රියාකරුවන්, දෙවෙනි රැකියා අවස්ථාව වැල්ඩින් රැකියාව, තුන්වෙනි රැකියාව ඉන්ට්‍රොක් ගල් ඇල්ලීම, එතන පොළවේ ගල් එල්ලීම වැඩ කටයුතු සඳහා, හතරවෙනි රැකියාව ඉලෙක්ට්‍රික් රැහන් ඇසුරුම් කරුවන්, පස්වෙනි රැකියාව ජලනල කාර්මිකයන් EVC. මේ කාණ්ඩ පහ යටතේ රැකියා 2200ක් ලැබී තිබෙනවා. මේවල වැඩ කටයුතු ඉදිරියේදී SLBF නිවෘත්ති කාර්යාංශය හරහා වැඩ කටයුතු ආරම්භ කරනවා. ඒ වගේම මේ වලට සුසුකම් තියෙන අය තව සුසුකම් හදාගන්න, මේ ජොබ් වලට එන්න ආසාවෙන් ඉන්න අය ඉන්නවනේ ඊශ්‍රායලෙට, තමන් මේ ගැන ස්ටඩි කරන්න. ඒ වගේම පෞද්ගලික ස්ථානකින් හෝ රජය හරහා හෝ මේවට කෝස් කරලා සර්ටිෆිකට් වගේ සුසුකම් හදාගන්න එක ගොඩක් ඕගොල්ලන්ට හොඳ දෙයක් වෙනවා. හේතුව ඕගොල්ලන්ට රටක රැකියාවක් කරන්න. ඒතකොට තමන් මේ වෘත්තිය හරියට දැනගෙන හැල වැඩ කරනවා නම් ඉතාම හොඳ දෙයක්. හේතුව තමයි මේ රැකියා 2200 ඊශ්‍රායලට ගත්තාම ඒ එන අය හොඳට වැඩ කරොත් තමයි මේ කෝට් එක තව අප් වෙලා ලංකාවෙන් දිගටම ගන්න පටන් ගන්න. ඉතින් ඉස්සල්ලාම එන කට්ටිය ඉතාමත් හොඳට වැඩ දන්න අය, උනන්දුවෙන් වැඩ කරන්න පුළුවන් අය එන්න ඕනේ. ඒක තමයි ඊශ්‍රායලෙන් තව රැකියා අවස්ථා දිගටම ලංකාවට ලැබෙන්න පටන් ගන්න. ඒ වගේම මම මීට කලින් කිව්වා අපිට රැකියා තව ගොඩාක් ඊශ්‍රායලෙන් ලංකාවට ලැබෙන්න තියෙනවා. ඒ වගේම දැන් රැකියා කාණ්ඩ 5ක් ලැබුණා. තවත් රැකියා ඉදිරියේදී ලැබෙනවා. ඉතින් මේක සුබ දේවල්. ඉතින් ඊශ්‍රායලට ආසාවෙන් එන්න බලන් ඉන්න ඇයට ඉතාමත් මේක සුබ පණිවිඩයක්. මම සුබ පතනවා මේ කාණ්ඩ පහ යටතේ ඉන්ටර්වලට මුහුණ දීලා සමත්ලා ඊශ්‍රායලට ඉක්මනින්ම එන්න ලැබෙන්න කියලා. නැවතත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු මම සමුගන්නවා.